හයි ගයිස්, කොහොමද ඉතින් ඔයගොල්ලන්ට? අද අපි බලමු මොසරලා චීස් හදාගන්නේ කොහොමද කියලා. මේකට අමුද්‍රව්‍ය දෙකයි ඕන වෙන්නේ. මේකට ඕන වෙන්නේ එලකිරි සහ විනාගිරි විතරයි. ඔයගොල්ලන්ට විනාගිරි නැත්තම් දෙහි බින්දු කීපයකුත් ගන්න පුළුවන්. මේක සාමාන්‍ය ඇඟිල්ල දාන්න පුළුවන් තරම රත් වුණාට පස්සේ අපි විනාගිරි ටික ඇඩ් කරගන්න ඕන. මම මේකටත් විනාගිරි මේ තේ හැඳි 8ක් පාවිච්චි කරා. එකපාර විනාගිරි ටික දාගෙන යන්න එපා. මේ වගේ සැරින් සැරේට පොඩ දාන්න කීටි කැටි ගහනකම්. අවශ්‍ය ප්‍රමාණයට විනාගිරි දාගන්න වැඩි දාගෙන යන්න එපා. ඊට පස්සේ මේ වගේ පොඩ්ඩක් ඇඳ ගන්න. ඔයගොල්ලන්ට පේනවා දැන් නම් පොඩ්ඩක් කීටි කැටි ගහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කැටි ගහන මදි කියලා වගේ දැනුනොත් විතරක් විනාගිරි තව ඇඩ් කරගන්න. ඇත්තටම මොසරලා චීස් කඩේ මාර ගණන් ගෙදරදී මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් අඩු වියදමින්. මට විනාගිරි මදි කියලා හින්දා මම තව ටිකක් දාගත්තා. ඔයගොල්ලන්ට පේනවා දැන් හොඳට මේක කැටි ගහලා එනවා. මම මේ පොඩ එකතු කරන්නේ කලින් අර විනාගිරි තේ හැඳි යටම තමයි. එකපාර දාන්න නැතුව පොඩ එකතු කරගන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක දැන් හොඳට කිරි වතුර වෙන් වෙලා තින්නේ. අපි අර කලින් වීඩියෝ එකේ මේකත් පෙරා ගන්න ඕන හොඳට. මේ විදිහට මේ ටික රෙද්දකට දාලා පෙරා ගන්න ඕන වතුර ටික අයින් වෙනකම්. ඊට අපි මේක හොඳට මිරික ගන්න ඕන. මේක මිරිකගෙන විතර වෙලා අපි ඊට පස්සේ මේ චීස් ටික හොද ගන්න ඕනේ. මොකද විනාගිරි රහ තියෙන මේක විනාගිරි මේ රස නැති වෙන්න මේ ටික මෙහෙම දාලා හොඳට හොද ගන්න ඕන. බය වෙන්න එපා මේක දී වෙලා යන්නේ නැහැ. මොකද මේක ඇල්ලලා තියෙන මොසරලා චීස් එක වගේ මේ වගේ හොඳට හොදගත්තට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඕගොල්ලෝ කැමති වාදනයකට කැමති හැඩයක දාලා මේක ෆ්‍රිජ් එකේ දාලා අරන් තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක පීසා හදනවා නම් බ්‍රෙඩ් වගේ දෙයකට දාලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගෙදරදී හදලා බලන්න මාරම ලේසි හදන්න. දැන් අපි ඊළඟ වීඩියෝ එකේ හමු.